උතුරුමැද පළාත් සභාව වෙන්දේසියක් වෙනුවට ටෙන්ඩරයක් ඇඳවලා තිනවා. වාහන 12ක් විකුණලා තිබෙනවා. රුපියල් මිලියන 28යි. කෝටි 2 කෝටි 80 ලක්ෂයි. මේ වාහන BMW වාහන 2014 වාහනයක් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කෝටි 3.5යි 3.5ක් විතර වටින වාහනයක් විකුණලා තියෙන ලක්ෂ 50කට. ඊළඟට ප්‍රාඩෝ 3ක් තිබිලා තිබෙනවා. වාහන 12ක් මිලියන 28කට ගන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තට මේක දන්සැලකටත් එහා ගිය තත්ත්වයක්. රටේ තක්සේරු වටිනාකම තෙවුනේ ලක්ෂ 198යි. අපේ ටෙන්ඩර් අපි ප්‍රදානය කිරීමට තීරණය කළා තියෙන්නේ ලක්ෂ 218කට. ලක්ෂ 912යි ඒ සියලු වාහනවල තක්සේරු වටිනාකම හැටියට අපිට වාර්තා වෙලා තියෙනවා. නමුත් අපි ලක්ෂ 1236ක් අපි එකෙන් ආදායම ලබනවා ඒ ටෙන්ඩර් පටිපාටි අනුව නිෂ්කාශනය කරලා. මේක පදනම් විරහිත අභූත අසත්‍ය චෝදනාවක් නිසා ඒ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගැනීමට දැනටමත් අපි පියවර ගනිමින් සිටිනවා. ඔවුන් එහෙම කියනවා නම් ඔවුන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්න. මීට දින කිහිපයකට කලින් මා විසින් පවත්වපු පුවත්පත් සාකච්ඡාවකදී උතුරුමැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද නැත්නම් ටෙන්ඩර් කරන ලද වාහන සම්බන්ධව එහි ගණන් හිලව් පිළිබඳව යම් වැරදි අදහසක් මාධ්‍ය වෙත අපි ඉදිරිපත් කරලා තිබුණා. මේ තොරතුරු මම ලබා ගත්තේ ඇත්තටම පුවත්පත් කීපයක මේක සඳහන් වෙලා තිබුණ නිසා උතුරුමැද පළාතේ යම් පිරිස් ගණනාවක් මට දුරකථන කතා කරලා විවිධ තොරතුරු ලබා දීම නිසා ඒ අනුව තමයි මේ මාධ්‍ය හමුවේදී ක්‍රියාදාමය අපි ඉදිරිපත් කළේ. හැබැයි ඊයේ වන විට උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ තිබෙන ඇත්ත තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරා පුවත්පත් සාකච්ඡාවක් ලබලා. ඉතින් මම විශේෂයෙන්ම ඒ කරුණු අධ්‍යයනය කිරීමෙන් පස්සේ මම තේරුම් ගත්ත විශේෂයෙන්ම අපිට ලබා දීලා තිබෙන තොරතුරු යම් වැරදි ස්වභාවයක් තිබෙනවායි කියන. සමාජයට වග කියන ජනතාවට වග කියන දේශපාලඥයෙක් විදිහට සමහර ලාවට අපිට වැරදි තොරතුරු ගලා එන්න පුළුවන්. මේවා අපි දෙවරක් තුන්වරක් සලකා බලමින් කටයුතු කරනවා වගේම සමහර ලාවට වැරදි තොරතුරු සමාජගත වෙන්නත් පුළුවන්.